ඔන්න අපි හදන්න යන්නේ රස කෑමක්. ඉතින් මේ වගේ පැහිච්ච දෙල් ගෙඩියක් අරගෙන කපලා ඒක හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකේ මැද කෑල්ල කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ මේක හිමීට හීනියට පෙති කපාගෙන ඒක අපි අනිත් අතට චූටි පෙති විදිහට කපා ගන්නවා. ඊට පස්සේ අපි මේක දාගන්නවා ලුණුයි කහ වතුරයි එකකට. ඊට පස්සේ අපි මේකෙන් අරගෙන ඒ කියන්නේ කහට පිපෙනට අපි දාගන්න. ඊට පස්සේ අපි මේක තුනී කරලා රෙද්දක හරි නැත්නම් කොලයකට හරි දාලා තෙත මාත්තු කරගෙන ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා අපි මේක ගැඹුරු තෙලේ බැද ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ පාටට ආවහම අපි මේ ටික අරගෙන ඒකට අපි රස්නින් එකතු කරගන්නවා ලුණු කුඩු ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි. ඊට පස්සේ අපි හොඳට මිශ්‍ර කරගන්නවා මේක. ඉතින් මේක මිශ්‍ර කරගත්තට පස්සේ රසම රස කෑමක්. ඉතින් මේක ඕනම කෙනෙක් ආසාවෙන් කන කෑමක්. ඒ වගේම තමයි මේක ඉතින් කටගැස්මක් විදියට ගන්නත් පුළුවන්. ඒ වගේම වැදගත් දෙල් වලින් තව රස කෑමක් හදන්න යන්නේ. ඉතින් මේ විදිහට සීනි ටිකක් අපි උණු කරගෙන ඒක පදමට ආවට පස්සේ ඒකට අපි ලුණු චුට්ටකුත් මිශ්‍ර කරලා ඊළඟට අපි වැදගත් තෙල් කෑලි ටිකක් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ ඒක හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් මේක හොඳට මිශ්‍ර කරගෙන ලිපෙන් බාගෙන අපි තව ටිකක් හොඳට මිශ්‍ර කරනකොට මෙන්න මේ වගේ සීනි තැවරිච්ච වැදපු දෙල් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේක හරිම රසයි. බලන්න ලස්සනට ග්ලූකෝස් ගෑවුනා වගේ තියෙන්නේ. කෑලි කෑලි නෑ සීනි. ඉතින් මේකත් එක්ක ප්ලේන් ටිකක් කියන්නේ රසම රසයි.